안녕하세요, 여러분. 반갑습니다. 저는 마예샤입니다. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා සනු KR YouTube channel එකට. ඔන්න පොරොන්දු වෙච්ච විදියටම KIIP දෙවනි එකේ 6 වෙනි පාඩමේ දෙවනි වීඩියෝ එක අද අරගෙන ආවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අල්තේ කියන ව්‍යාකරණය සහ අර ගැස්සෙයෝ කියන අපි කලින් ව්‍යාකරණයේ භාවිතයන් සමග මුන්වා කොටස මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මුලින්ම අල්තේ කියන ව්‍යාකරණය. මේ ව්‍යාකරණය අපිට තොංසා ක්‍රියාපදත් එක්ක සහ හ්යොංයොංසා විශේෂණ පදත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මේ ව්‍යාකරණය අපි පාවිච්චි කරන්නේ කිසියම් ක්‍රියාවක් හරි කිසියම් තත්ත්වයක් හරි සිද්ධ වෙච්ච මොහොත එහෙම නැත්නම් ඒ සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදය හඳුන්වන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මම මෙහෙම ඔයාට උදාහරණයක් කියන්නම්. අපි සිංහල වලදී පාවිච්චි කරනවා බත් කන විට, නාන විට, නැත්තම් වතුර බොන විට මේ වගේ කිසියම් ක්‍රියාවක් කරන විට කරනකොට මෙන්න මේ වෙලාවේදී තමයි අපි මේ අල්තේ කියන එක පාවිච්චි කරන්නේ. ඒ වගේම විශේෂණ පදත් එක්කත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ අල්තේ කියන එක දැක්ක ගමම මතක් වෙනවා මේක පාවිච්චි කරන විදි දෙකයි නම් තියෙන්නේ. අපි කොහොමද පාවිච්චි කරන්නේ? අදාළ ක්‍රියාපදයේ හෝ විශේෂණ පදයේ දා අක්ෂරයේ ඉවත් කරාට පස්සේ හල් කිරීමක් පච්චිම් එකක් තියෙනවා නම් අපි අල්තේ කියන එක පාවිච්චි කරනවා. පච්චිම් එකක් නැත්තම් අපි අල්තේ කියන එක පාවිච්චි කරනවා. එතකොට බලමු උදාහරණයට ඔයාලට පළවෙනියට දීලා තියෙනවා මොක්තා කනවා. එතකොට මේකේ දා ඉවත් කරාට පස්සේ පච්චිම් එකක් තියෙනවා. ඒ නිසා අපි මේකට අල්තේ කියලා එකතු කරනවා. එතකොට ඒකෙන් එන තේරුම තමයි කන විට, කනකොට. මන්තා කියන්නේ ගොඩක්, බොහෝ කියන අර්ථය. එතකොට ඒකේ දා ඉවත් කරාට පස්සේ පච්චිම් තියෙනවා. ඒ නිසා අපි අල්තේ දානවා. මනල්තේ. ඒ කියන්නේ ගොඩක් ඇති විට නැත්තම් ගොඩක් ඉන්න විට. ඊට පස්සේ කදා කියන එකේ යනවා කියන එකේ දා ඉවත් කරාම පච්චිම් එකක් නැහැ. ඒ නිසා අපි ඒකට දානවා අල්තේ කියන එක. එතකොට කල්තේ කියලා හැදෙනවා. යන විට, යනකොට. හිම්දල්දා කියලා කියන්නේ මහන්සි, දුෂ්කරයි, අමාරුයි කියන අදහස. එතකොට මේ මහන්සි වෙලාවට මහන්සි විට, අපහසු විට, දුෂ්කර විට කියන එක හදාගන්න අපි දා ඉවත් කරාට පස්සේ ඔයාට පේනවා මෙතන පච්චිම් එකක් ඉන්නවා. හැබැයි මේක විශේෂ අවස්ථාවක්. මොකද්ද? අල් පච්චිම් එක තියෙන අවස්ථාවේදී අපි මතක තියාගන්න ඕන අල් පච්චිම් තියෙන අවස්ථාවේදී අල් කියන එකත් කපලා ඉවත් කළා පච්චිම් නෑ කියලා තමයි සලකන්නේ. පච්චිම් නෑ කියලා සලකලා අල්තේ කියන එක එකතු කරනවා. අපි මේක පැහැදිලි කරගන්න මේ වගුවට ගිහිල්ලා බලමු. මොක්දා දා ඉවත් කරා පච්චිම් එකක් තියෙනවා මොගල්තේ. ඉබ්දා අඳිනවා දා ඉවත් කරා පච්චිම් එකක් තියෙනවා ඉබල්තේ. චුදා දා ඉවත් කරා පච්චිම් එකක් තියෙනවා අල්තේ චුල්තේ. කියන්නේ හොඳ විට. මන්තා දා ඉවත් කරා අල්තේ දැම්ම මනල්තේ. ගොඩක් සිටින විට නැත්නම් ගොඩක් ඇති විට. හක්සෙන් කියලා කියන්නේ ශිෂ්‍යයා. ඉදා කියන්නේ ශිෂ්‍යයෙක්, ඒ කියන්නේ ශිෂ්‍යයෙක් කියන අර්ථය. ඒතොර ශිෂ්‍යයෙක්ව සිටියදී නැත්තම් ළමයෙක් වෙලා ඉන්න කාලෙදී. ඒතොර ශිෂ්‍යයෙක් වෙලා සිටියදී කියන එකට අපි මේ
ඉදා කියන එකේ දා ඉවත් කරා. පච්චිම් එකක් නෑ කියලා සලකලා ඉල්තේ අපි එකතු කරනවා. එතකොට හක්සෙන් ඉල්තේ. එතකොට ශිෂ්‍යයෙක්ව සිටියදී. විරොප්තා ඔන්න විශේෂ අවස්ථාවක්. මොකද්ද? උක්තා කියන අවස්ථාව. ඔයාට මතකයි මේක. ආයෝ ඔයෝ හේයෝ වලදීත් උක්තා කියලා තියෙනවා නම් මම කිව්වා දා සහ හල් පයන්න කියන දෙකම ඉවත් කළා අපි ඌ කියන අක්ෂරය මෙතෙන්ට ගේනවා. එතකොට මේ එල්තේ අවස්ථාවේදීත් අපි අන්න ඒකම කරනවා. දා කියන අක්ෂරයත් ඉවත් කරනවා. හල් පයන්නත් ඉවත් කරනවා. ඒ වෙනුවට අපි ඌ කියන අක්ෂරය අරන් එනවා. එතකොට කියන අක්ෂරයත් අපි ඉවත් කරපු නිසා මෙතන පච්චිම් එකක් නැහැ. එහෙනම් අපි පච්චිම් නැති අවස්ථාවේදී මොකක්ද එකතු කරේ? ඉල්තේ කියන එක එකතු කරා. එතකොට විරෝ උල්තේ තනි වූ විට නැත්තම් පාළු වූ විට. ඊට පස්සේ තද්දා කියන්නේ අහනවා. ඒකත් ඔන්න විශේෂ අවස්ථාවයක්. මේකේ දා ඉවත් කරාට පස්සේ ඔයාට පේනවා පච්චිම් එක විදියට ඉන්නේ හල් තයන්න. ඔයාට මතකයි ආයෝ ඕයෝ හේයෝ වලදීත් හල් තයන්න පච්චිම් එක ඉන්න අවස්ථාවේදී අපි මොකද කරේ? හල් තයන්න ඉවත් කළා. ඒ වෙනුවට හල් අයන්න අරන් ආවා. එතකොට තද්දා එකේ හල් තයන්නයි දයන්නයි දෙකම ඉවත් කරලා හල් අයන්න ගෙනාවට පස්සේ එතන පච්චිම් එකක් තියෙන නිසා අපි එල්තේ කියන එක පාවිච්චි කරනවා. එතකොට තරල්තේ සවන් දෙන පිට. ඊට පස්සේ පොදා කියන එකේ දා ඉවත් කරාම ඔයාලට පේනවා පච්චිම් එකක් නෑ. පොදා කියන්නේ බලනවා. පොල්තේ කියන්නේ බලන විට, බලනකොට. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ෆිල්ම් එක බලන විට. යොන්හාරල් පොල්තේ. ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෂිදා එකේ දා ඉවත් කරාම ඔයාලට පේනවා පච්චිම් එකක් නෑ. ඒ නිසා අපි එල්තේ එකතු කරනවා මෂිල්තේ. කෙරොන් හදා විවාහ වෙනවා. දා ඉවත් කරා පච්චිම් නෑ එල්තේ දැම්මා. කෙරොන් හල්තේ. පප්පදා බිසි කාර්යබහුලයි. දා ඉවත් කරා පච්චිම් නෑ එල්තේ දැම්මා පප්පල්තේ. අප්පදා අපහසුයි රිදෙනවා. ඉන්නත අසනීප වෙලා. එතකොට දා ඉවත් කරා එල්තේ දැම්මා අප්පල්තේ. අසනීප විට රිදෙන විට. සෙන්ගිල් අනිදා සෙන්ගිරි අනිදා. ඒ කියන්නේ උපන්දිනේ නෙවෙයි. එතකොට උපන්දිනේ නොවන විට කියලා අපි කියන්නේ කොහමද? සෙන්ගිරි අනිල්තේ. මොකද්ද? මේ දා ඉවත් කරා පච්චිම් එකක් නැහැ කියලා සලකලා එල්තේ එකතු කරා. එතකොට සෙන්ගිරි අනිල්තේ. හිම්දල්දා අපි කලිනුත් කතා කරා. දා ඉවත් කරාම එල් කියන අක්ෂරය තියෙනවා. එතකොට අපි මේකේ හල් අයන්නත් ඉවත් කරනවා. පච්චිම් එකක් නැහැ කියලා සලකලා එල්තේ එකතු කරනවා. එතකොට හිම්දල්තේ අමාරු විට නැත්තම් මහන්සි විට දුෂ්කර විට කියන අර්ථය අපිට මේකේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවෝ දෙන්නෙක් අතර සංවාදයක් දීලා ඔන්න යාළුවා අහනවා හුවෙන් ෂින නොන්චේ හෙම්බුක්කේ හුවෙන් මහත්මිය කොයි වෙලාවේද සතුට වෙන්නේ? එතකොට හුවෙන් උත්තර දෙනවා චොනන් කජොක් දල්වා මෂින නම්ශිගල් මොගල්තේ හෙම්බුක්කේ. මෙයා ඒ කියන්නේ මම කජොක්දල් පවුලේ කට්ටියත් එක්ක රසට කෑම කන විටදී මොගල්තේ හෙම්බුක්කේයෝ කියලා එයා උත්තරේ දෙනවා. ඊට පස්සේ අහනවා ඔංචේ පුමුනිමි මානි සෙන්ගක් නායෝ. සෙන්ගක් නායෝ කියන්නේ මතක් වෙනවා කියන එක. එතකොට අහන්නේ කොයි වෙලාවේද දෙමාපියන් ගොඩක් මතක් වෙන්නේ කියලා. අප්පල්තේ පුමුනිමි සෙන්ගක් නායෝ. අසනීප වූ විට තමයි දෙමාපියන් මතක් වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා විත්සරාම්වා ශික්ෂාහල්තේ. විත්සරාම් කියන්නේ උසස් පුද්ගලයන්. කියන්නේ වැඩිහිටි කට්ටිය, ගුරුවරු,
ඒ වගේ කට්ටියට තමයි අපි උසස් අය කියලා හඳුන්වන්නේ. එතකොට මේ උසස් පුද්ගලයන් සමග ශික්ෂාහතේ ශික්ෂා හදා කියන්නේ අපි ආහාර ගන්නවා කියන එක. හදා කියන එකේ දායවත් කරලා තමයි මෙතන ඉල්තේ කියන එක එකතු කරලා ආහාර ගන්නා විට කියන අර්ථය අරගෙන තියෙන්නේ. සුත්කාරක මොංජු තල්ජි මසේයෝ. සුත්කාරක කියලා කියන්නේ මොකද්ද? හැන්ද කියන එක. මොංජෝ මුලින්ම. තල්ජි මසේයෝ අල්ලන්න එපාලු. ඔයාට මතකයි මේක. ඉල්තන්ගේ මුණුව කොටසකටත් තිබ්බා. විස්සරාම් එක්ක ශික්ෂා හල්තේ සුත් හැන්ද මේ මුලින්ම ඔයා අල්ලන්න එපා. ඒ මුලින්ම විත්සරම් උසස් පුද්ගලයා තමයි මුලින්ම ඒක ඒ කියන්නේ ශික්ෂා එක ආරම්භ කරන්නේ. ඊට පස්සේ කියනවා සුක්චේගා මානාසෝ. සුක්චේ කියලා කියන්නේ අභ්‍යාස. gedara කරන්න තියෙන අභ්‍යාස. මානාසෝ ගොඩක් තියෙන නිසා හිම්දල්තේ අමාරු වෙලාවට ඒ කියන්නේ අපහසු විට හංගුක් චිංගුගා තුවාචෝයෝ කොරියන් යාළුවා උදව් කරනවලු. එතකොට මෙතන ඉල්තේ කියන ව්‍යාකරණය පාවිච්චි කරන විදිය ඔයාට පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම ඔයා මතක තියාගන්න මේ ඉල්තේ කියන ව්‍යාකරණය අපිට අතීත කාලයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොක්තා කියන්නේ කනවනේ. මොගල්තේ කියන්නේ කන විට. දැන් අපි කියනවා ඊයේ කාපු වෙලාවේදී. නැත්නම් ඊයේ කනකොට වතුර එක වැටුණා. අපි එහෙම කිව්වොත් එතකොට මොගොස්සල්තේ කෑව විට. ඒ විදියට අපිට මේ අතීත කාලයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ ව්‍යාකරණයෙන් ඔයාට දීලා තියෙන අභ්‍යාසය. පළවෙනි එක දීලා තිනවා කිබුනි අංචෝල්තේ ඔතකේයෝ. හිත හොඳ නැති වෙලාවට කොහොමද කරන්නේ? එතකොට මෙයා උත්තරේ දෙන්නේ සංචෙක් හදා කියලා කියන්නේ අර ඇවිදිනවා කියන එක. ඒ කියන්නේ අර පයින් යනවා කියන එක නෙවෙයි. අපි මේ නිකන් ඇවිදින්න යනවා කියන එක. එතකොට ඔයාට කියන්න පුළුවන් කිබුනි අංචෝල්තේ සංචෙක්කේයෝ. හිත හොඳ නැති වෙලාවට ඇවිදිනවා. ඊට පස්සේ හනදා. පළවෙනි එක තියෙන්නේ හනදා. හනදා කියලා කියන්නේ මේ තරහ ගිහිල්ලා, කේන්ති ගිහිල්ලා. හනල්තේ ඔතකේ හේයෝ. හනල්තේ මානි මොගෝයෝ. කේන්ති ගියාම ගොඩක් කනවා. සමහර අය එහෙම ඉන්නවා. කේන්ති ගියාම ගොඩක් කෑම කන කට්ටිය. දෙවෙනි එක තප් හදා කියන්නේ කලකිරිලා එපා වෙලා. තප් හල්තේ ඔතකේ හේයෝ. නැත්තම් තප් හල්තේ මොහේයෝ. එහෙම වුවම ඔයාට කියන්න පුළුවන්. තප් හල්තේ චිංගුවේගේ යාගිහේයෝ. කලකිරුණ වෙලාවට එපා වෙච්ච වෙලාවට යාළුවත් එක්ක කතා කරනවා. යාළුවට කියනවා. ඊට පස්සේ පමේ චමි අන්නොල්තේ ඔතකේ හේයෝ. රැට නින්දාවේ නැති වුනහම, නිදිමත උනේ නැති වුනහම කොහොමද කරන්නේ? පමේ චමි අන්නොල්තේ චුයුන් හන්න මගල්තරෝයෝ. චුයුන් හන්නමක් කියලා කියන්නේ අර හිත නිමෙන ට්‍රැක්. අර හිත නිවෙන මේ වාදන මේ කොටස් තියෙන්නේ. අන්න ඒ වගේ මියුසික් ට්‍රැක් එකක් අහනවා කියන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ කියනවා යොරබුනේ කිබුන චිංගුවා යාගේ පොසෙයෝ. කිබුන් කියලා මෙතන අදහස් කරන්නේ සිතැඟි, හැඟීම් කියන එක. ඒකට අපි හිත කියන එකටත් කිබුනි කියලා කියනවා. ඒ වගේම මෙතන හැඟීම් කියන එකටත් කිබුන් කියලා කියනවා. එතකොට ඔයාගේ හැඟීම් යාළුවත් එක්ක කතා කරලා බලන්නලු. ඔන්චේ මුඛේයෝ කියලා අහනවා. එතකොට ඒ කියන්නේ ඔයා සතුට වෙන්නේ කොයි වෙලාවේද? අපිට මතකයි හුවෙන් කිව්වා කජොක්දල්වා මෂිනන්නම් ශිගල් මොගල්තේ හෙම්බුක්කේයෝ කියලා. මෙතන අහන්නේ ඔයාර විශේෂයෙන්ම සතුටු වෙන එක අවස්ථාවක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවලදී සාමාන්‍යයෙන් කොයි වෙලාවෙද සතුටු වෙන්නේ? නැත්නම් සාමාන්‍යයෙන් කොයි වෙලාවෙද ඔයා දුක් වෙන්නේ? සාමාන්‍යයෙන් කොයි වෙලාවෙද ඔයා අඬන්නේ කියලා තමයි මෙතන අහන්නේ. එතකොට ඔන්චේ විරෝයෝ
කොයි වෙලාවේද ඔයාට පාළු දැනෙන්නේ? එතකොට 언제 슬퍼요? කොයි වෙලාවේද ඔයා අඬන්නේ? ඊපස්සේ කියනවා 저는 부모님과 전화 통화할 때 행복해요. මම දෙමාපියත් එක්ක දුරකථනයෙන් කතා කරන වෙලාවට සතුටු වෙනවා කියලා කියනවා. 6과 맛있는 음식을 먹을 때 행복해요. 말하기 1. 친구에게 안 좋은 일이 생겼어요. 다음과 같이 이야기해 보세요. 안젤라 씨, 무슨 일 있어요? 얼굴이 안 좋네요. 아버지께서 몸이 안 좋으셔서 병원에 계세요. 정말요? 많이 걱정되겠어요. 네. 이런 일이 있을 땐 정말 슬퍼요. 빨리 고향에 가서 아버지를 보고 싶어요. මෙතන අනායිස අහනවා මුසුන් නිරිස්සයෝ මොකක් හරි ප්‍රශ්නයක්ද මොකක් හරි වෙලාද ඕල්ගුරි අංචුන්නේයෝ මූණ හොඳ නැත්තේ කියලා අංචලාගෙන් අහනවා. එතකොට එයා කියනවා යාගේ තාත්තා අසනීප වෙලා පැවුම්වනේ කෙසේයෝ රෝහලේ ඉන්නවා. ඉත්තා කියන එකේ නොපිම්මල් එක තමයි කේෂිදා කේසේයෝ කියලා මෙතන කියන්නේ. ඊට පස්සේ අහනවා ඇත්තටමද චොම්මල්යෝ මානි කොක්ජොන් තිගෙස්සයෝ කොක්ජොන් තිගෙස්සයෝ කියලා කියන්නේ ඔයා කනස්සල්ලෙන් නේද කනස්සල්ලෙන් වගේ නේද කියලා මෙයා ගෙස් කරනවා. ඒ කියන්නේ අනුමාන කරනවා. මේ අපි මේ පාඩමේ කලින් ඉගෙන ගනිපු ව්‍යාකරණය. ඊට පස්සේ එයා කියනවා ඔව් ඒ වගේ දේවල් වුණාම මට ගොඩක් දුකයි. පල්ලි කොයන් ඒකාසෝ අබජිරල් පොගෝෂිප්පයෝ ඉක්මනට කොයන් එකේ ගිහිල්ලා ඒ කියන්නේ ගමට ගිහිල්ලා තාත්තව බලන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ මේ highlight කරපු වචන වෙනුවට ඔයාට වෙන වාක්‍ය ටිකක් දීලා තියෙනවා. ඒ ටික දාලා ඔයාට සංවාදය ගොඩනගන්න කියලා කියනවා. මෙතන දීලා තියෙන්නේ තාත්තා අසනීපෙන් ඉන්නවා කියන එක වෙනුවට දීලා තියෙන්නේ චේල් චිනන් චිංගුගා කොයංගරෝ තොරා කත්තා. ඒ කියන්නේ ඔයාගේ චේල් චිනන් චිංගු. ඒ කියන්නේ ගොඩක්ම හොඳම යාළුවා මේ ගමට යනවලු. මේ ආපහු ගිහිල්ලා එන්න නෙමෙයි මෙයා යන්නේ ගමේ නවතින්න. තොලා කත්තා. එතකොට මෙයාට පාළුයි. ඒතර කොක්චන්ති ගෙස්සයෝ කියන එකට වට දාන්න තියෙන්නේ විරොප් ගෙස්සයෝ කියලා ඔයාට දාන්න පුළුවන්. එතකොට එයාට කියන්න පුළුවන් ඉක්මනට ගමට ගිහිල්ලා යාළුවා බලන්න ඕනේ කියලා. එතකොට ඔයාට මෙහෙම ගොඩනගන්න පුළුවන්. अंचलाशी मुसुनिरिस्सयो ओल्गुरी अंचुन्नेयो चेल चिनल चिंगुगा कोयंगरो तोराकस्सयो चुम्मल्यो मानि विरोप्केस्सयो ने इरोनिरी इस्सल्ते चुम्मल सल्पोयो पल्ली कोयंगे कासो चिंगुरल मन्ना गोशिप्पयो කියලා ඔයාට මේක ගොඩනගන්න පුළුවන්. ඊපස්සේ කියනවා චිංගුවේ ඔල්ගුරල් පොගෝ සොරෝ කිබුනල් යාගියේ පොසෙයෝ යාළුවගේ මූණ බලලා සොරෝ කිබුනල් කියලා කියන්නේ එකිනෙකාගේ හැඟීම් කතා කරලා බලන්නලු. ඔල්ගුරි අංචුවායෝ මුසුනිරිස්සයෝ මූණ හොඳ නැහැ මොනවා හරි ප්‍රශ්නයක්ද? ඉතින් යාළුවා කියනවා චිගපල් ඉරෝපොරෙස්සයෝ කරේසෝ චචංනායෝ. චිගප් කියලා කියන්නේ පර්ස් එක, ඉරෝපොරෙස්සයෝ කියන්නේ පර්ස් එක නැති වෙලාලු. එතකොට කරදරකාරී කියලා තමයි මෙයා කියන්නේ. 듣기. 고찬 씨와 선생님이 이야기해요. 잘 듣고 답해 보세요. 선생님, 저 다음 주 수업에 못 와요. 왜요? 무슨 일 있어요? 다음 주에 새 아파트로 이사를 가요. 이제 저희 집이 생겼어요. 와, 축하해요, 고찬 씨. 정말 좋겠어요. 네, 너무 기뻐요.
돈을 모을 때는 진짜 힘들었어요. 하지만 요즘은 너무 좋아서 잠이 안 와요. 정말 고생했어요. 이사 잘하세요. මෙතන මේ ළමයා සොන්සෙනිම්ට කියනවා සොන්සෙනිම් තාම් ජුවේ සුවපේ මොත්වායෝ එන්නේ නෑලු. ඒතර මිස් අහනවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒතර මෙයා කියනවා තාම් ජුවේ සේයපාතරෝ ඊසාරල් කායෝ. ඊසාරල් කායෝ කියලා මෙතන කියන්නේ අලුත් අපාත් එක පදිංචියට යනවා. ඒ කියන්නේ මෙයා අර අලුත් ගෙදරක අපි දැන් ඉන්න ගෙදරක ඉඳලා වෙන ගෙදරක පදිංචියට යනවට හඳුන්වන්නේ ඊසාරල් හදා නැත්නම් ඊසාරල් කදා කියලා. එතකොට මෙයා මේ අලුත් අපාර්තයක පදිංචියට යන නිසා තමයි පන්ති එන්න වෙන්නේ නැත්තේ. ඊට පස්සේ කියනවා එයාට අපේම කියලා දැන් ගෙයක් තියනවලු. ඒ කියන්නේ මෙයාලා මේ අපාර්ත් එකේ ඒ ගෙදර සල්ලි දීලා තමයි අරගෙන තියෙන්නේ, රෙන්ට් එකට නෙමෙයි යන්නේ. එතකොට මේකට සොන්සෙන්නින් විශ් කරනවා, සුබ පතනවා. එතකොට කියනවා වා චුක්කා හේයෝ කියලා. ඊට පස්සේ අර ගෙස්සෙයෝ කියන එක මෙතෙන්ට දාලා තිනවා චොම්මල් චුග්ගෙස්සෙයෝ. ඇත්තටම හොඳ ඇති නේද කියලා අහනවා. අනුමාන කරලා අහනවා. ඊට පස්සේ කියනවා නෝමු කිප්පයෝ මට ගොඩක් සතුටුයි. තොනල් මෝල්තේ ඒ කියන්නේ මෝල්තේ කියලා කියන්නේ එකතු කරන විට සල්ලි එකතු කරන විට ගොඩක් අමාරු වුණාලු හජිමන් යෝජම්. ඒත් දැන් නෝමු චුවාසෝ ගොඩක් හොඳ නිසා يعني ගොඩක් සතුටු නිසා මෙයාට චමි අන්වායෝ නින්ද යන්නේ නැතිලු. ඒ කියන්නේ මෙයාගේ මේ සතුටට මෙයාට නින්ද යන්නෙත් නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ගුරුතුමිය කියනවා චොම්මල් කොසෙන් එස්සෙයෝ. කොසෙන් එස්සෙයෝ කියලා කියන්නේ ඔයා ගොඩක් මහන්සි වෙලා කියන එක. ඊසා චල් හසෙයෝ හොඳින් ගෙවල් මාරු කරන්න නැත්තම් හොඳින් අලුත් ගෙදරට යන්න කියලා මිස් විශ් කරලා තියෙනවා. මෙතන ඊළඟට ඔයාගෙන් අහනවා කොචොන් ෂිනන් තාම්ජ සුවපේ වේ මොත්වායෝ. කොචොන් මහත්මිය ලබන සතියේ පන්තියට එන්නේ නැත්තේ ඇයි? එතකොට ඔයාට කියන්න පුළුවන් තාම් ජුවේ සේයා පාත්‍රෝ ඊසාරල් කායෝ. ඊට පස්සේ අහනවා කොචොන් ෂිනන් යෝජම් කිබුනි ඔත්තේයෝ. මෙයා කිව්වා නෝමු කිප්පයෝ කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් කිබුනි නෝමු කිප්පයෝ කියලා. ඊට පස්සේ කියනවා තාම් කරලිල්ගෝ චිල්මුනේ තප්පේ පුසේයෝ කියලා. ඔයාට ඊමේල් එකක් දීලා තියෙනවා. ඒ ඊමේල් එකේ මුලින්ම තියෙනවා පදන් සරාම්. පදන් සරාම් කියන්නේ ලැබුණු පුද්ගලයා. ලැබුණු පුද්ගලයා තමයි නසිර. ඒතර පොනෙන් සරාම් කියලා කියන්නේ යවපු පුද්ගලයා කියන එක. ඒතකොට යවල තියෙන්නේ චම්සිද. යටිනොත් තියෙනවා ඔයාට පේනවා ඊමේල් එක යටින් චම්සිද තරිම් කියලා. ඒ කියන්නේ මේක යවල තියෙන්නේ චම්සිද මහත්මයා. අපි බලමු ඊමේල් එක මොකක්ද කියලා. නසිරෂී අන්‍යං හස්සෙයෝ යෝජම් මොතකේ ජිනේයෝ. අන්‍යං හස්සෙයෝ කියලා ඉන්සා කළා. එයා අහනවා යෝජම් කියන්නේ මේ දවස්වල ඔතකේ ජිනේයෝ කොහොමද? අර සැපසනීප කොහොමද කියලා අහන එක තමයි මේ ඔතකේ ජිනේයෝ කියලා අහන්නේ. ඊට පස්සේ චම්ෂිද කියනවා චොනන් ආජු චල් චිනේයෝ. මම නම් ආජු චල් හොඳින් ජීවත් වෙනවා, හොඳින් ඉන්නවා. ඊට පස්සේ කියනවා චන්නේුනේ චෝම් හංගුගේ වස්සල් තේනන් චොම්මල් හිම්දල්ගෝ විරවස්සයෝ. චන්නේුනේ කියලා කියන්නේ ගිය අවුරුද්දේ චෝම් හංගුගේ වස්සල් තේ මුලින්ම කොරියාවට ආපු විට අන්න එල්තේ මෙතෙන්ට දාලා තියෙනවා ආපු වෙලාවේදී චොම්මල් හිම්දල්ගෝ විරවස්සයෝ ගොඩක් අමාරුයි වගේම පාළු වුණා. කවුරුත් නැහැනේ. එතකොට කරිගෝ හංගුක් සරාමේ යාගිරල්. කරිගෝ කියන්නේ සහ ඇන් කියන එක. හංගුක් සරාම් කියන්නේ කොරියානු පුද්ගලයන්ගේ යාගිරල් කතා බහ. ඊයේ හජි මොත්තේසෝ. ඊයේ හජි මොත්තදා කියලා කියන්නේ මෙතන තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම තේරුම් ගන්න බැරි වුණ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? තප් තප් හෙස්සයෝ කලකිරිලා තිනවා. හජිමන් නමුත් චිගමන්
චූන් චිංගුදෝ ස්මානිසක් විගෝ. දැන් ගොඩක් හොඳ යාළුවෝ ගොඩක් සක්විගෝ කියලා කියන්නේ යාළුවෝ ඇති කරගන්නවා එකතු කරගන්නවා කියන අර්ථය. මෙයා දැන් ගොඩක් යාළුවෝ ඇති කරගෙන තියෙනවා. ඒ වගේම හංගුක් මල්දෝ චරයෝ කොරියානු භාෂාවත් හොඳට පුළුවන්. කරේසෝ යෝජමන් හංගුක් සිංහාලි චොම්මල් ජල්ගවෝයෝ. ඒක නිසා මේ දවස්වල හංගුක් සිංහාල් කියලා කියන්නේ කොරියානු ජීවිතය චොම්මල් ජල්ගවෝයෝ ගොඩක් විනෝදජනකයි කියලා කියනවා. තාම් තරේනන් ලබන මාසෙනම් යාළුවොත් එක්ක මෙයා කොහෙද යන්න හදන්නේ? ජේජුදෝයේ යොහෙඟල් කල්කොයේයෝ. ජේජුදෝවල විනෝදචාරිකාවක් යනවලු. ඊට පස්සේ කියනවා චොම්මල් චෙමීගෙච්චියෝ. ගොඩක් විනෝදජනක වේවි නේද කියලා කියනවා. ඊට පස්සේ කියනවා තාවමේ කියන්නේ පස්සේ කියන අදහස මෙතන. නැසිරශී හගෝදෝ. නැසිරශීත් එක්කත් හම්කේ එකතු වෙලා යොහෙන් හගෝ ශිප්පයෝ. විනෝදචාරිකාවක් යන්න ඕනේ යන්න අවශ්‍යයි. උරි කෝක් කච්චිකායෝ. අපි කෝක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම කියන එක. අපි අනිවාර්යෙන්ම කච්චි යමුලු. කරොම් තාමේදෝ යොල්ලක් හල්කේයෝ. එහෙනම් ආයි පස්සෙත් යොල්ලක් හල්කේයෝ සම්බන්ධ කරගන්නම් කියලා කියනවා. ඊට පස්සේ අහනවා චම්ෂිදනන් චෝම් හම්ගුගේ වස්සල්තේ ඔතෙස්සයෝ. චම්ෂිද මුලින්ම කොරියාවට ආවට පස්සේ කොහොමද කියලා අහනෝ. ඔයාට මතකයි කිව්වා චොම්මල් හිම්දල්ගෝ විරෝවස්සයෝ කියලා. ඔයාට මෙතන උත්තරේ දෙන්න පුළුවන්. චොම්මල් හිම්දල්ගෝ විරෝවස්සයෝ කියලා. ඊට පස්සේ අහනවා චම්ෂිද ශිනන් යෝජම් සිංහාරි ඔත්තේයෝ. යෝජම් කියන්නේ මේ දවස්වල සිංහාල් හංගුක් සිංහාල් එක මෙයාගේ මේ දවස්වල කොහොමද කියලා තමයි මෙතන අහන්නේ. එතකොට මෙතන ඔයාට පේනවා උඩින් කියලා තියෙනවා යෝජම් හංගුක් සිංහාලි චොම්මල් ජල්ගවෝයෝ කියලා. ඔයාට කියන්න පුළුවන් යෝජම් හංගුක් සිංහාරි චොම්මල් ජල්ගවෝයෝ කියලා. ඊට පස්සේ අහනවා චම්ෂිද ශිනන් තාම්තරේ මුවසල් අල්කොයෝ. එයා කිව්වා තාම්තරේ චිංගුහගෝ ජේජුදෝයේ කල්කොයෝ කියලා. ඔයාට උත්තරේ දෙන්න පුළුවන් චිංගුවා ජේජුදෝරෝ යොහෙඟල් කල්කොයෝ කියලා. ඊට පස්සේ කතා කරන්න තින්නේ මේ පාඩමේ අවසාන මුන්වන් කොටස. මුන්වන් කොටසේදී මෙතනදී කතා කරන්නේ අපි ෆෝන් එකේ මැසේජ් යවනකොට පාවිච්චි කරන ඉමෝජි ගැන. ඉමෝජි කොන් කියලා තමයි මාතෘකාව තියෙන්නේ. අපි බලමු. යොරබුනන් මුංචාරල් පොනෙල්තේ. ඔයාලා මුංචා කියලා කියන්නේ මැසේජ් එකක් යවන විට ඔතොකේ හම්නිකා කොහොමද කරන්න කියලා අහනවා. යෝජම් සරාම්දරන් මේ දවස්වල මිනිස්සු මුංචාරල් පොනෙල්තේ මැසේජ් යවන විට කල්චාවා ඉමෝජි කනල් හම්කේ පොනෙම්මිදා. කල්චා කියලා කියන්නේ අකුරු, ඉමෝජිකොන් කියලා කියන්නේ මේ ඉමෝජි. එතකොට මේ අකුරු සහ ඉමෝජි දෙකම එකට යවනවලු. ඉරොක්කේ ආමයන් එහෙම කරෝතින් කිබුනිනා කම්චොමල් චල් චොන්හල්සු ඉක්කෝ චෙමිදෝ ඉස්සම්මිදා. ඒ කියන්නේ මෙහෙම යවුවට පස්සේ සිතිවිලි හැඟීම් බෙදාගන්න වගේම චොන්හල්සු ඉක්ගෝ කියලා කියන්නේ බෙදාගන්නවා කියන එක. එතකොට බෙදාගන්න වගේම චෙමිදෝ ඉස්සම්මිදා ඒ කියන්නේ විනෝදයක් තියෙනවලු. ඊට පස්සේ කියනවා ඉමෝජි කොනන් නාරාමදා චොගම්ශික් තරම්මිදා. මේ ඉමෝජි කොන් කියන ඒවා නාරාමදා රටවල් අනුව චොගම්ශික් ටිකක් තරම්මිදා කියන්නේ වෙනස් වෙනවා. හංගුක්කේ සුනන් තාම් වකච්චි සයොන් හම්මිදා. කොරියාවේ නම්
මේ පල්ලෙහා දීලා තියෙනවා තාම් වකච්චි මේ පල්ලෙහා දීලා තියෙනවා සයොන් හම්මිදා පාවිච්චි කරනවලු. පළවෙනි එක තියෙනවා උසල්තේ කියලා කියන්නේ hina වෙන වෙලාවේදී. එතකොට ඔයාට පේනවා hina වෙන වෙලාවේදී පාවිච්චි කරන ඉමෝජි කොනල් මොනවද කියලා. එතකොට මේ අර අකුරු වගේ තියෙන ඉමෝජි කොනල් වගේම මේ පල්ලෙහා තියෙන අර ස්ටිකර්ස් වගේවත් අපි වර්තමානයේ යවනවා. එතකොට මෙතන වැදගත්කම තමයි ඔයාලා මේ උසල්තේ, සල්පල්තේ, හනල්තේ කියලා එක එක විදිහේ ඉමෝජි කොනල් දීලා තියෙනවනේ අකුරු විදියට. අන්න ඒව ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට මේවා ඉරිගාන පේපර් එකට එන්න පුළුවන්. මේ ඔයාට මතකයි මේ වගේ ඉමෝජි කොනල් තිබ්බා. අපි අර ඉස්සර ෆෝන් පාවිච්චි කරේ අර black and white චූටි ෆෝන්. අන්න ඒවයිදී අපි hina මූණක් වගේ hina වෙන මූණක් වගේ යවනවා නම් මෙන්න මේ F අකුර වගේ F අකුර අර අනිත් පැත්තට හැරවල වගේ තියෙන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකයි ඔය අර උඩට තියෙන අර ත්‍රිකෝණ දෙක වගේ ඒක. එතකොට මෙන්න මේ ඉමෝජි කොනල් ටික ඔයාට පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ යටින් කියනවා යොරබුන් ආරායේ සුනන් ඔතොන් ඉමෝජි කොනල් සයන් හම්නිකා කියලා අහන ඔයාලගේ රටේ නම් මොන වගේ ඉමෝජි කොනල්ද පාවිච්චි කරන්න කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා සරාම්දරන් වේ ඉමෝජි කොනල් සයන් හේයෝ. මිනිස්සු ඇයි මේ ඉමෝජි කොනල් පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන උඩින් කියනවා ඉරොක්කේ හාමියොන් කිබුනිනා කම්චොමල් චල් චොන්හසු ඉක්කෝ චෙමිදෝ ඉස්සමිදා කියලා. අන්න ඒ ටික ඔයාට කියන්න පුළුවන්. වේ කියලා ඇහුවාම කිබුනිනා කම්චොමල් චල් චොන්හසු ඉක්කෝ චෙමිදෝ ඉස්සෝසෝ ඉමෝජි කොනල් සයොන් හේයෝ කියලා ඔයාට උත්තරේ දෙන්න පුළුවන්. ඊට පස්සේ අහනවා උසල්තේ සයොන් හානන් ඉමෝජි කොනල් මොයේයෝ. hina වෙනකොට ඒ කියන්නේ මේ මොකද්ද hina වෙන අවස්ථාවේදී පාවිච්චි කරන ඉමෝජි කොනල් මොනවද කියලා අහනවා. එතකොට ඔයාට මේ ඉමෝජි කොනල් තුන ලියන්න පුළුවන් උඩින්ම තියෙන. ඊට පස්සේ අහනවා යොරබුන නොතොන් ඉමෝජි කොනල් චාර්ජ් සයොන් හේයෝ කියලා අහනවා. එතකොට ඔයාගෙන් අහන්නේ ඔයා නිතරම හැම වෙලාවෙම මොන වගේ ඉමෝජි කොනල්ද පාවිච්චි කරන්න කියලා. එතකොට මං හිතන්නේ ඔයාට මේ පාඩම තේරෙන්න ඇති, පැහැදිලි වෙන්න ඇති. මේ පාඩම ටිකක් වැදගත් පාඩමක්. මොකද මේ පාඩමේ පටන් ගන්නකොටම තිබ්බ රූප තුන එක සැරයක් උසුල් එකේදී අහලා තිබුණා කිබුනි ඔතේෝ කියලා. ඒ වගේම මෙන්න මේ ගොඩක් වෙලාවට පේපර් එකට මෙන්න මේ ඉමෝජි කොනල් ගැන ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඔය එල්තේ තියෙන පාඩමත් එක්ක තියෙන වාක්‍ය ටිකක් තිබ්බා. ඒ ටිකක් හොඳට බලාගන්න. ඉරිගහන ප්‍රශ්නයකට ගොඩක් වෙලාවට මේ පාඩමෙන් ප්‍රශ්න එන සම්භාවිතාවය වැඩි. එහෙනම් මං හිතන්නේ පාඩම ඔයාට පැහැදිලි වෙන්න ඇති. මේ පාඩමෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම 7 වෙනි පාඩමෙන් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.